මේ ඇවිල්ලා අපේ පොඩ්කාස්ට් සීරීස් එකේ පළවෙනි එපිසෝඩ් එක. දැන් මේකේ නම තියෙන ඉන්ට්‍රෝ එක ඔයාලා රෝල් වෙයි. මොකද අපිට මේකේ නමක් නැති හින්දා. මුලින්ම ඔයාලා ඉන්ට්‍රෝ එකක් දෙන්න. අපි සෙට් එක හිතුවා අපි පොඩ්කාස්ට් එකක් පටන් ගන්නවා කියලා. අර ඉස්කෝලේ කාලේ අවධානය හම්බුනේ නැති කට්ටියකට පොඩ්කාස්ට් කරන්න අයිඩියා එකක් ගන්න තමයි මේ පටන් ගන්නේ. ඔව් ඇත්තටම අපි නැත්තම් කට්ටියක වෙනු ගන්න. අනිවාර්යයෙන්. අපි ඉස්කෝලේ කාලේ කොංගෙලා හිටිය ළමයි. ඇත්තටම අපේ පොඩ්කාස්ට් එකේ කරන්නේ මොනවද කියලාවත් අදහසක් තිබුණේ නැහැ. ඉතින් ඒ හින්දා අපි කියාගත්තා. මේ පොඩ්කාස්ට් එක හරි ගියේ නැත්තම් හිතන්න එපා. මොකද එහා පැත්තේ වැලි යනනවා, ඔඩියෝ රෙකෝඩින් අවුල්. වැලි වල අනන්න දෙන්නේ සිමෙන්ති වල අනන්න දෙන්නේ. සිමෙන්ති යනවා, ලීරනවා, පොල්ල බීලා ඉන්නේ. 100 ගන්න කෙලවෙලා ඉන්නේ. වතුර. මේමයි බොයිස් කතාව තියෙන්නේ. අපි ඊයේ රෑ chat GPT එකෙන් හෙව්වා අපි මොනවද මේ වගේ පොඩ්කාස්ට් එක කතා කරන්න ඕනේ කියලා. මොකද ඇත්තටම අපිට කිසිම අදහසක් නැති හින්දා. එතකොට අපිට කිව්වා මෙහෙමයි බ්ලොග් වල ෆනි මොමන්ට්ස් සහ ඔය වගේ දේවල් ගැන කතා කරන්න කියලා. එපා එහාගේ දෙක. අපි ඇත්තට බොමුවන් එතකොට මේ දුක නැති වෙනවා මට. ඔන්න ෂොට් එකක් දාන්න බලන්න. මේ අපි හිතලා මේ බොනවා නෙමෙයි ටිප්සි පොඩ්කාස්ට් වගේ වෙන්න. ටිප්සි පොඩ්කාස්ට් එක මරු. පොඩ්කාස්ට් එක මරු. මං කියන්නේ ඒ වගේ වෙන්න අපි බොනවා නෙමෙයි. අපි ඇත්තටම මේ නෑ මුම්බේ වද්ද මම නෑ. අද මං හිතන්නේ ගොඩක් අය දැනගන්න නැත්තේ අපි ලික ගන්නවා. ඒකට එහෙම අරගෙන වෙච්ච පොඩ්ඩයි එහෙම ලොකුවට බොන්නේ නැහැ. එහෙම ෆනි මොමන්ට් ගොඩක් තියෙනවා අපිට. කොල්ල පස්සේට බෝතල් දෙක. ඔව් ඒ වගේ. එහෙම ඒ කියන්නේ මෙහෙමයි හරිද? අපි ඒක බොන එක ඕගොල්ලන් ඉන්ස්පයර් කරනවා නෙමෙයි බොන්න කියනවා නෙමෙයි. බොන්න කියනවා නෙමෙයි. බොන්න කියනවා නෙමෙයි. අර කවි කියුට් වෙන්න දාගන්නවා. නෑ කියෙන්නේ මට සාධාරණ දෙයක් තියෙනවා මම කවි ඔය නැගිටලා ඉන්න කවි ෆ්‍රේම් එක නෙමෙයි ඉන්නේ කියලා. කමන්න ඕමිට. ඇයි තේරුණා? හිතන්න එපා. මම ඉස්සරහට කියන්නේ. මේ දැන් මව්පි ඕගොල්ලන්ගේ බොන්න පොළඹනවා නෙමෙයි. හරිද? ඒ වුණාට ඉතින් දැන් කකුල දාවන්න එපා මේ. ඔව්. ඊළඟට උඹලා දෙන්න නේද? ඒ උඹලට වැදිලා මං ඉන්නේ. මේ මගේ එක මෙහෙ තියෙන්නේ. මේ කකුල බහන්න ආවේ නෑ. හරි ඉතින් ගෑවිලා නැහැ. ඔව් උඹලා ඒකට අපිට ෆුඩ් වෙලිස් කියලා. ඕන නැද්ද? නෑ. නැද්ද? නෑ. නෑ. නැද්ද? මේ පොඩ්කාස්ට් එක අපේ පර්සනල් ජීවිතේ එළියට දාමු මචං. පටන් ගද්දිම අවුරුදු මට මේ ළඟදී කවුරු හරි කිව්වා මේ ළඟදී මේ වාස් මට කිව්වා එයා හිතන් හිටියේ අපි හරියම මේ හොඳ බොදු ළමයි කියලාලු. ඒ කියන්නේ එයා ඉම්ප්‍රෙස් වුණා කිව්වා අපි එහෙම ලික ගන්නවා කිව්වහම. අපි ඇත්තටම අර බොන්නේ නැහැ. අපි බොන්න මුලින් පටන් ගත්තේ අපි මිනිස්සු බොන්න තැන් වලට ගිහිල්ලා ඒ බොන එක නවත්තන්න ඕනේ. ඔව්. ඒ කියන්නේ මේ මිනිස්සුන්ගේ වැරදි හරි ගස්සා. මත්සකුසා බයහන නෑ නාතදයි. මේකට දැන් ඊට පස්සේ ගියයි අර මේ මොනවද ලක්ෂ ගණන් වල ලිකර් කම්පැනි වලින් ඇවිල්ලා අපිට ස්පොන්සර් කරලා ළමයින්ව බොන්න පුරුදු කරන NGO කාර්යයන්ගේ සල්ලිනේ අපි බොන්න පුරුදු කරනවා කියලා. අනේ නෑ බොන්න එපා. ඒ මම බේබත් මේ ගනි අපි මෙහෙම කරමු. අපි ගැහැණු කට්ටිය බොන එක සමාජය හදන්න මුන්ගේ අතට මේක දීලා තියෙනවා. ගනි. නෑ එතකොට ගැහැණු කට්ටියට බොන එක ප්‍රොමෝට් කරනවා. ටයිම් ජූස් ඊට මං හොස්ට් කරන්න ගිහින් කමන්නේ. මට අදහස් නැතු වෙන්නේ. මං අහන්නේ දැන් මේක පටන් ගද්දි මං අහන්නේ මේ දවස්වල කට්ටියගේ මොකද වෙන්නේ කියලා. ඇත්තට අපි ටික දවසක් ඉන්න හම්බුනේ. මුන් දෙන්න නම් ගෙවල් ළඟ හින්දා ජිම් යද්දිම හම්බ වෙනවා. උඹ මොකද වෙන්නේ මේ දවස් ටිකේ? ඒ කියන්නේ කොහොමද? ඒ කියන්නේ මොනවද වෙන්නේ? මොනවද කරන්නේ මේ දවස්වල? මොකද වෙන්නේ? ඒ කියන්නේ මම දැන් මෙහෙම හරිද පොඩ්කාස්ට් එක පර්පස් එකම ඇවිල්ලා අපි දැන් මෙතෙන් එනකම් පැය ගාණක් කතා කරගෙන හිටියා. ඒ මොකුත් නෑ වගේ මචං මම දැන් උඹලගෙන් විස්තර අහනවා. උඹලා මට ඒවට උත්තර දීපල්ලා. හරිද? එතකොට උඹත් මචං නිකන් ඉෂිනි කිව්වා මම අලුත් කලාවට ගියා. ඔම්මෝ අලුත් කලාවට ගියාද? උඹ හොස්ට් විතර මේවා කරන්න ඕනේ. හරි. උඹ කියනවා. විශේෂ දෙයක් නැහැ. එම්ම හරි පටන් ගන්න. ඒ මොකද නාරකට මට මේ දවස්වල මේන්ලි ඉතින් කැම්පස් වැඩ තමයි. ඊට අමතරව ඔය ඉවෙන්ට්ස් දෙක තුනකට ගියා. තව කැම්පස් වැඩ කියන්නේ ඒකට උද්ඝෝෂණ වලට යනවා. දැන් රාජ්‍ය හරි ස්මූත් විදිහට අපේ এডুকেෂන් සිස්ටම් එක අරන් යන හින්දා අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි හොඳට ගිහිල්ලා ඉගෙන ගන්නවා. හරි සතුටින් අපි
අධ්‍යාපනයේ යෙදෙනවා. තුළ යෙදෙනවා. මේ කලින් උද්ඝෝෂණ කරේ ඇමතිලා හැම බහලාද? නෑ ඒ අපිට අධ්‍යාපනික වශයෙන් අර්බුදකාරී තත්ත්වයන් වලට මුහුණ දෙන්න සිද්ධ වුණේ. මොකටද උද්ඝෝෂණ කියන්නේ? ඒ අපේ උද්ඝෝෂණ රටට කියන්නේ. කවි ආගම ඔල්ලේ ගෝල. දෙන්නේ ටෝක් කරගෙන. අනේ මේ මම ටෝක් කරන්න. නෑ ටෝක් මම මේ දවස්වල වෙනවනේ. හොඳ ළමයෙක් වගේ හොඳ වෙන්න බෙහෙත් බොනවා. දැන් සනීප අයි බෙහෙත් වෙලා. බොන්නේ? එක එක කෑම කාලා එක එක ලෙඩ හදාගෙන ඉන්නේ. ඔව් ලිංගික. ලිංගික රෝගලු මන් දන්නේ එයා කියන්නේ එක එයාගෙන් අහන්න ඕන. කැම්පස් වල තමයි ඉතින් එච්චර තමයි ඉතින් වෙන මොකුත් නැහැ. රයන් අනවා ගුණා ගෙදෙට්ටලා ඉන්නවා ගේම් ගන්න නිදා ගන්නවා. උඹ මහත් එච්චර තමයි. රවින්ද මම ක්ලාසස් කරනවා ඒත් එක්කම ඉතින් මියුසික් ප්‍රැක්ටිස් කරගෙන ඇත්ත ඕගලන්ට ඕනනම් ගිටාර් ක්ලාස් ගිහිල්ලා ලස්සනට ෆින්ගරින් කරන්න ඉගෙන ගන්න රවින්ද ගාවට යන්න. මයිනර්ස් ලා ගොඩක් ඉන්නවා. එයා හොඳට ඒ මයින ගන්න කියලා දෙනවා. එතකොට ඔයා මම එහෙම මොකුත් නැහැ ඉතින් මම සාමාන්‍ය විදිහටම ෂූටින් කරගෙන මාසෙකට ඉදලා සැරයක් බ්ලොග් එකක් දාගෙන මගේ ජීවිතේ සතුටින් ගෙවනවා. කරගෙන ඇයි බ්ලොග් කෑලි නෑ මම සිංග මම සිංග ඇයි අද එද්දි කවිගේ මෙහෙම සුදු පාට මොනවද කලින්ද මේවා? ඒ යෝගට් ඩ්‍රින්ක් එක හැලිලා. ඔව් යෝගට් ඒක තමයි බොන්ඩාලේ හොල්ලන්නේ ඉතින් කියන්නේ. මේ හෙල්ලලා තමයි මේ නෑ මගේ සීප් එක බාගෙන වහලා ෂිප් එක ආ හෙලා මුඩිය අස්සෙත් යන්නේ ටික. ඉතුරු ටික මුගේ අස්සෙත්. අනේ හලෝ ඒක අහන්න මෙයා මූඩිය බාගට වහලා දීලා ඒක බෑග් එකේ තෙල්ල මගේ කල්සමේ මෙහෙත් ගෑවිලා තිබ්බා. ඒකේ කිරි ගඳාව අනිත්. අර ටිෂු එක තියෙන එක නෑ ඒක විසික් කරන්න තිබ්බේ. ඇයි විහික් කරන්නේ ලැමිනේට් කරලා? ඇයි ඒක ලැමිනේට් කරන්නේ? එරි කන්නද බෑ කුඹි වහනවා ඊට පස්සේ. ඒ තරම් අන්නාස කරනවද? නෑ පැණිරහ ඉතින් යෝගට්. පැණිරහයි? ඉතින් අඹුල් දවට. ඉතින් අනේ වත් එක කතා කළා වැඩ නෑ ෂාරත්. ඔයා යන්නෙම අර පැත්තට. කොයි පැත්තද? අර කඩප්පුලි පැත්තට. කුලි ගෑණියෙක් නේ කතා කියන්නේ. කැරිය කියනවා අපි කතා කරලා තියෙනවා අපි හොඳම බ්ලොග් එක මොකක්ද කියන අපි උඹලට එක එක අයිඩියාස් තියෙන පුළුවන් මම අහන්නේ උඹලා හිතනවා නම් නිකන් අපි සමස්ත විතර අපි ඩ්‍රීම් එකක් තියෙනවා එවරස්ට් යන එක ඒක ඇර නිකන් උඹලට වෙන වෙනම බ්ලොග් එකක් ප්ලෑන් කරන්න හම්බුණා මම කැමති මෙහෙම බ්ලොග් එකක් ගහනවට කියලා මොනවද අයිඩියාස් මම කැමති තායිලන්ත තායිලන්ත යන කොහොමද අපි දෙන්නව දාලානේ යන්නේ. ඔහු ඉතින් මම අර කලින් බ්ලොග් එකේ කිව්වා මල්වාණ යන්නේ රබුඩන් අරගෙන. ඇත්ත අපි උඩුවට ටිකට් දැක් අපරාධෙ මොකටද සවදිකා පෙන්ඩිං ෆුට් මසාජ් ඇන්ඩ් පුට් ජපා ඒ අවස්ථාවේදී කියලා. ඔකේ සර්ටින් ට්‍රේනින් ඔබ අයිඩියා මොනවද 20% one එකක් හොඳයි. 20 versus 1 මොකද ඩේටින් සීන් dating scene එක. ඒ සීන් අපි කලින් ප්ලෑන් කරන්න plan කරා. ඇත්තටම මේ මට තමයි කලින් plan කරේ. ඔව්. ආවුනේ. ඒක ඇත්තටම කරන්න පුළුවන් වටිනා. ඒ කියන්නේ මම දන්නේ නැහැ. මම ඒක ලංකාවේ කෙල්ලෝ ඒ කියන්නේ දැන් අපි දැන් ගන්න පුළුවන් දැන් සයිඩ්මන් ලගේ 20 versus 1 කෙල්ලෝ එනවනේ. ඒ ලංකාවේ කෙල්ලෝ හරිම ලංකාවේ ස්ට්‍රික්ට් රටක් නේ. ඒකට ඒක මොන විදිහට ගනීද කියන එක නේ. ඒ ලංකේ පේරන්ට්ස්ලා ඒ කතන්දරත් එක්ක නැත්තම් පට්ට අයිඩියා. වයස ભેදයක් නැතුව ඒක. 18 වැඩි. 60 ඒ තවල නැහැ. my god මං කියන්නේ කරන කාට. කරන කාට. වන්නේ කාට. මිඩි වලට වඩා කොහොමද වයින් හොදන්නේ? මේ ඇත්තටම 20 versus 1 එකක් කරනවා නම් 20 versus 1 එක අපි සෙට් එක කරන්න ඔයාලා කැමතිද කියන එකට පහල කමෙන්ට් කරන්න. මොකද අපි අපේ ඩිස්කෂන් එකේ තිබ්බ කතාවක්. අපි කරනවද නැද්ද කියන එක. රයින් ඔබේ උඹට ගේමින් channel එකක් කරමු කි. උඹලා දෙන්න අසීලාචාර දේවල් එපා. ඒ දේවල් වලින් සල්ලි හොයන්න අපි කැමති නැහැ. මෑංග පෙන්නලා ඔය දෙන්නවා. හොල්මන් සම්බන්ධද කියන දික්කන්ද වලවගේ කියන ඇත්තටම හිම තැනක කට්ටිය නැවතිලා. දැන් ගෝල් මම පටන් ගත්තා. ඊ එකක් හරි දෙන්නේ. නේ යන්න එහෙම යක්කුනේ මම ඇත්තටම බයිතර නිකන් හරි. එහෙම යක්කු නෙවෙයි. ඒ කියන්නේ අනික් විදියක් ගැහුවා. නෑ එහෙම ඒ කියන්නේ අරයක් උන්ට ඇත්තටම බහිතෙන්නේ නැහැ. නෑ එයාලා ගානක් නෑ. Oh my god. හොද තොයි නඩලා වගේ. රයින් ෆ්‍රහන්ගේ සීරීස් එක බලුවද උඹ? නෑ ඒක බලවෙන්නේ. 50 states 50 state series එක next level. බලුවේ නෑ. හොඳයි. රයින් ෆ්‍රහන් තමයි දැන්ට ඒ කියන්නේ මං කලින් බං ඩේවිඩ් එක කැමති අර බලහන්නේ රයන් ෆ්‍රහන්ගේ වෙනස. රයන් ෆ්‍රහන්
ඇමරිකාවේ සෙන්ටියුට් එකට මිලියන 11ක් වань ඇමරිකාවේ 50 ස්ටේට් වලට ගියා. මොකද ගෙදරින් එළියට ගන්න බෑ. ඒක නෙක්ස්ට් කුස්සියෙන් කාමරේ කියලා ඉතින්. ඇයි ඔය ආරද්ද කකුල් දෙකම මිකුට? ඉතින් මට කකුල තියාගන්න උස මදි මේකේ වදිනවා. අර වෙන්නේ නෑ මූණ පේනවා. නෑ වෙන්නේ නෑ. ඔබ ගෙඩි දෙක වෙන්නට දාන්නේ. තියෙනවනේ පෙන්නන්න ගෙඩි දෙක. ඒක තමයි මාගේ තරම් අනේ මගුලක් කතා කරන්න ඊට වඩා ලොකුයි. ගානවල පෙන්නන්න ඕනේ නැත්නම් අපි පිළිගන්න බෑ. අපි විෂුවල් ඔව් නෑ. YouTube කරේ නැත්තම් මේ වෙද්දි මොනවා වෙයිද? ඒ කියන්නේ මගේ ජීවිතේ ගොඩක් හොඳ විදිහට වල නිසා වෙනස් වුණා. සමහරට ඔයාලා හම්බුනේ නැත්තම් මේ මගේ ජීවිතේ හැපිනස් කියන්නේ හැපිනස් සතුට හැපිනස් කියන එක නැතිලා ගොඩක් කල්. හැපිනස් ඔව් පීනස් ඒ නැතිලා. කවි අනේ මේ ඔයා ඉන්නු ඔයාම ප්‍රශ්න අහලා ඔයාම උත්තරේ දෙන්නේ නැහැ. මාරු ඉන්නවා පැත්ත කරලා මගේ නෑ අපි උත්තරය නෑ එහෙම නෙමෙයි කවි එහෙම අත විතර මායියා. ඒ උනට ඔක දාන්න එපා ඈ. දැන් මේක මම නෙමෙයි එඩිට් කරන්නේ එඩිටවා දාන්න මේක. ඊට උදේ උත්තරේ දාන්න එපා. ඉතින් මම දැන් උත්තරේ දුන්නේ මේ උත්තර දෙන්නේ. අඩු මේකේ කට වැඩි උදේවට බැන්න මම කරගෙන නගින්නනවා කියලා. හරි හරි ඔයා එකට බෙල්ල මිරිකවන්න. ඒක දාන්න එපා. ඒක දාන්න එපා. ඕගොල්ලෝ මට බැන්නට මට දන්සල් බ්ලොග් එකේ වෙලාවට දාන්න බැරි වුණා කියලා. ඇයි මට දාන්න බැරි වුනේ? මම එඩිට් කරේ. නෑ බං හොස්පිටල් එකේ කියලා කියපන්. ආවම් බේඩ් ගන්නද කැස්ට් දවසක් දෙකනේ. දවසක් ඔව්. සමහර සත්තු දෙකක් හිටියා හොස්පිටල් සමහර සත්තු හිටියා. ඔව් සත්තු දෙකක් හිටියා. සමහර සත්තු හිටියා බං බලන් දෙන්නේ නැති උන්. අඩෝ මා ඉන්නේ අර මෝ දුර කියමුක බං. මගේ මෙහෙම බං මෙහෙම මේ කණෙන් මෙහෙම පේනවා වගේ සත්තු දෙන්න. යද්දි මගෙන් ටිකට් කපන් ගියා. එපා මං එන්න ඕනේ නැහැ කියලා. මමත් එන්නේ නැති මැසේජ් තියෙනවා ආනන්ද ඩිලීට් කරනවා. එපා කිව්වා ඔයා. ඇයි ඩිලීට් කරන්නේ ගෝල්ලා? ඇයි උඹට කලින් එන්න බැරි වුනේ? ඇයි උඹට කලින් එන්න බැරි? කලින් එන්නේ ඔයා කී ඇඩ්මිට් වෙනවද? මම එතනම හිටියේ. සත්තු අඳුරගත්තා. සත්තු අඳුරගත්තා. මම කී පාරක් හිටියද එක පාරක් අතාවද නැහැ පාඩු ඉන්නේ. මේකේ ස්පීරිතාල යන්නේ නිකන් ගෙදර යනවා. යන්නේ මේ ගෙදර යනවා වගේ. ගිය අවුරුද්දේ කී පාරක මේ අවුරුද්දේ කී පාරක හොස්පිටල් හිටියද? 3 පාරක්. බයිතාක වෙන වැඩක් එන්නේ මේක බලන්න යන්නේ. ඉතින් එක පාරක් එන්න තිබ්බනේ. ඒකට ටික ජයතිල කියනවා අපිව රෙප්‍රසන්ට් කරා. අපිව රෙප්‍රසන්ට් කරනවා. හරි ඔව් අපේ බ්‍රෑන්ඩ් එම්බැසඩර් කෙනෙක් වෙනවා. එහෙම ජයතිලකයි කවියද සම්බන්ධයක් නැහැ. ඔයාලා එහෙම එකක් හිතනවා නම් එහෙම නෑ අපි මේ හිරුවට හදාගෙන කියන්නේ දන්නේ නැහැ. හරි හරි කතාව කොහමද? උඹ අනේ වන්දා. මට හිතන්න බෑ ඒක. ඉන්ටරෙස්ටිං. ඒක තමයි. ඒ කියන්නේ මමත් හිතුවා බං හරිද මොන වේද? ඒ කියන්නේ මට හිතන්න බෑ සමහරට මම ඇක්ට් කර කර ඉඳී දිගටම. ඒ කියන්නේ මූ අපිව ගණන් ගන්න නැති වගේ. එහෙම නෑ බං. ඉතින් ඒ කාලේ මම උරව ගණන් ගන්න හිමිටියේ නෑනේ. මං කියන්නේ ඒක නම්බර් එක. මම අපි නම්බර් දුන්නා. ඔව් මම පරණ නම්බර් එකේ ඔගේ. මගේ පරණ නම්බරෙන් උඹයි මයි මැසේජ් මගේ ෆෝන් එකේ ඩිස්ප්ලේ කියන්නේ. එසේ මම පරණ ෆෝන් එකේ දැන් ඉතින් උඹගේ නම් පරණ නම්බරෙත් එක මම මැසේජ් කරපු විදිහට හරිම ස්ට්‍රේන්ජ් බං මූ තනි සිංහලෙන් මැසේජ් කරා. ඒ කියන්නේ අර මට chat එක ගන්න දාලා. මම පෙන්නන්න. ඔව් ඔව් හරිම ක්‍රින්ජ් බං උඹ කතා කරන එක. රයන් උඹ මොනවා කරයි? අර සත්තු ටිකත් එක්ක ඉඳි. අර හිත හොද ගෑණි හැමදාම බඩෙන් වගේ උඩ හැමෝම හැරලා යනවා. දැන් ඒකේ බ කියන්නේ විතර කවිගේ හිත හොඳ ඉඳ තමයි කියලා. ඔගේ හිත හොද නෑව. ඔව්. නෑ හොඳ නැතරම. ඒක තමයි දැන්. මම නම් පිටරටකට ගිහිල්ලා ඉදීවා. ඩුබායි හරි ඒක මු ඩවුන්ග්‍රේඩ් වෙලා රවස් අපි ඔබේ ෆියුචර් එක නවත්තලා නෑ බා පිටරට ගිහලා දුක් විඳිනවට වඩා හොඳයි බා ලංකාවේ ඉන්නේ. ඒක දුක් විඳින එක. ඒ කියන්නේ මම දන්නේ නැහැ මේක කොන්ට්‍රෝවර්ෂල් මෙහෙම වෙන්නේ. දැන් මගේ පොයින්ට් එක ඇවිල්ලා බං මම කැමති නෑ රට යන්න. ඒ කියන්නේ දැන් ලංකාවේ බං මම මොකෙක් හරිනේ. අපි මොකුම් හරිනේ. දැන් අඩුම තරමේ දැන් සමහරගේ හරි ජනප්‍රිය වෙන්න ඕනේ නැහැ. උඹලේ අම්මා තාත්තා හරි අඳුරන කවුරු හරි ඉන්නවනේ. එතකොට ලංකාවේ මොන හරි කෙලවීමක් වුණා කවුරු හරි ඉන්නවා. දැන් වාහනයක් ඇක්සිඩන්ට් වුණා ටක් ගාලා කොයි පැත්තකින් ඉන්නේ හරි කොහොම. මම කියන්නේ මං හප්පගත්තේ නෑ. සමහරට ගන්න නැති පොඩ්ඩක් හප්පගත්තා. මං කියන්නේ කී දැන් ලංකාවේ මොකුම් හරිනේ බා. දැන් කෙලුණත් කාට හරි කතා කරලා යාළුවෙක්ට හරි කතා කරන්න පුළුවන්. ඔබ හිතහන් වෙන රටකට ගිහිල්ලා උඹට කවුරුත් නැහැ. යාළුවෙක්ට කතා කරනවා කියලා චාරට්ට කතා කරනවා උන් කෝල් ආන්ද ගන්න. හරි හරි. නෑ ඉමර්ජන්සි වලට මම ආන්සර් කරනවා බා. අනික් වෙලාවට ආන්සර් කරන්නේ නෑ මම.
උදන් ඉමර්ජන්සි මට දැනෙනවා ඒක. දැන් ඒ හින්දා මම සහ අනිකතර බං මම පෞද්ගලික විශ්වාස කරනවා මෙහි ඉඳලා මාසෙකට ලක්ෂ 10ක් 15ක් ගන්න පුළුවන් මේ ඇත්තම සැපේ ඉන්න පුළුවන්. ඒ කියන්නේ මම මියුසික් වලට ටිකක් පුෂ් වුණා කියන්නේ බත් එක්ක ආවට පස්සේ අර ඒ කියන්නේ මියුසික් වලට මට චුට්ටක් කරලා නිකන් බෑකප් වගේ එකක් වගේ ආවනේ. ඒකෙන් එහෙම තිබුණ නැත්තම් සමහර විට ඒ කියන්නේ ආය වායු කරලා තර්ඩ් චයිවත් කරලා ඩෝකේ තමයි උඹ ඉතපකොනේ එන ලෙඩුන්ට ලෙඩුල ඩොක්ටර් මගේ මෙතන රෑෂ් එකද ඔය උඹ මූණ හොදන්න තියෙනවා සබකේට එක හොදලා අතුලන හොදපන් ඒ කියන්නේ දැන් මගේ බෙල්ල කල්ලා තියෙනවා මේක වෙන්න පුළුවන් හෙල්ත් එකයි එකක් ඇවිල්ලා ඉන්සියුලින් රෙසිස්ටන්ස් වලට දෙවෙනි එක ඇවිල්ලා මේක මේ පිග්මන්ටේෂන් එක විතර වෙන්න පුළුවන් හරිද ඔය දෙකටම සබන් කාලේ ඇතිල්ලුවට හරියන්නේ නැහැ ඕකම දන්නා මම කොච්චර දවසක් නාන්නේ ඊයේ ඊයේ නයිට පෙරේදට කලින් දැස නෑ බොරු කියන්නේ නෑව නෑව පෙරේදා කලින් දවෙනවා උඹ පෙරේදා හිටියේ ඒ කියන්නේ අද ඉඳන් පෙරේද නෑ නෑ ඊයේ නෑව ඊයේ ඊට පස්සේ ඊයේ පෙරේද ඊයේ ඉඳලා ගත්තාම ඊයට පස්සේ දවසේම ඊට පස්සේ දවසේ නෑව දවස් දෙක ඔව් ගෙදර හිටියා ඉතින් උඹ ගෙදර හිටියා නෑ එයි මම නාලා ඊයේ නාලා වෙලද මම අයිඩියා හිතුණා උඹ ඉතින් මම නාලෙත් කොහොම එන්න ඕනේ ටවල් එක අතට උඹ ගාවට නෑ නෑ පර්ෆියුම් වලින් සුවඳ ඉන්න හරිද මම පර්ෆියුම් වලට කැමති කවුරු හරි කැමති නම් ටොම් ෆෝඩ් බ්ලැක් කෝක් කිඩ් එක මට අරන් දෙන්න එක ගන්න කොක් බ්ලැක් කෝක් උත්තවලක් නෑ ටොම් ෆෝකි බ්ලැක් කොක් කියන්නේ අර කවි මෙතන ඉන්නවා මේකටම මේ හරි ඒක පුරුද්ද තමයි ඔව් ඒක තමයි මට තේරුණා නෑ නෑ මේකෙදි වල ලොකුයිනේ ඉතින් මේ පොඩි කියලා හිතුවේ නෑ කවුරුද නෑ නෑ පොඩි කියලා හිතන් ඉන්නේ නෑ ඉතින් මේ මරුනේ මාරසේ වල ලොකු ඒවා ගොඩක් වෙනකම චූටි වටවගේම ලොකු වෙන්නේ නෑ නෑ මම ලොකුවට කියන්නේ පොඩියට කියන්නේ මේක මොළ මම ඇවරේජ් සයිස් ඇවරේජ් සයිස් උඹලට අනුව හරිද ක්‍රේසියස් මන් එක පට්ටම් ට්‍රැවල් ඩෙස්ටිනේෂන් එකද ලංකාවේ හෝ පිටරට හෝ නිකන් එකයි තෝරගන්න පුළුවන් නිකන් අරකට හොඳයි මේකත් හොඳයි බෑ එකයි එතන කොහෙද නෝවේ නෝවේ එපා මන් දන්නේ මේ උත්තරේ වෙනදා කියපන් ස්විට්සර්ලන්ඩ් හොඳයි උඹ ඉස්සෙල්ලා රයි නුඹ රාජ් නුඹ ඉතලි ඉතලිය පවුල් ප්‍රශ්නේ ඉතලිය බා පෞල් ප්‍රශ්නේ ඉබන් ඉතාලිය කියපන් පෞල් ප්‍රශ්නේ ජපන් අංකල් ජපන් අංකල් දෙපන් සිංගප්පූර් ඉතින් ටෙම් පසන් ඉන්න අම්මේ ඉන්නේ මහා පොළු දෙවන්ද අම්මා ඉන්නේ මහා පොළු උරනේ. නෑ මම හසයි රටට ඉතාලියට ඔව් මම හසයි ආ ඉන්ග්‍රීඩියන්ට්ස් ඔක්කොම දාන්න එපා මේකට නැති හොඳයි බං ඒ කියන්නේ මම කියට පොරා දැකලා තියෙනවනේ අර බණීන පිප්පන්ස් මාලි යාළුවනේ පින්වන්සලා යාළුවද ඇයි යාගේ හොඳ කියනවනේ හැමෝම මම දන්නේ නෑ නැහැ අද ඔබේ වීඩියෝ එකත් හොද කියලා ඒ හින්දාත් නෙමෙයි ඒ කියන්නේ ටෙම් පසන් මම දන්නේ නැහැ ඌ මට දිරවන්නේ නැහැ ඒ කියන්නේ මට කියවෙන එක ප්‍රශ්නයක් නැහැ මිනිස්සු එහෙම බලව රවිදුත් හොඳයි ඔව් දැන් බලන්නකො මූ බයි ඒ වුණාට ඌ හොඳට ඉන්නවනේ දැන් නේ කවුද දැන් බයි වුණාට එහෙම ප්‍රශ්නයක් නැහැ රවිදු මේ දෙහි බීම එක අපේ ඔෆිෂියල් ඩ්‍රින්කින් පාර්ට්නර් ගල්ලරක් වලින් ස්පොන්සර් කරන්න ගත්තම තේරෙයි. ඕකේ අපි ලකේකල ගියා වලා අවුරුද්දක් විතර වෙනවා අපි ලකේකල ගියා. ඒක vlog එක තියෙනවා එන්න. ඒක එයි ළඟදිම මම hopefully දැන් සෙප්ටෙම්බර්ද කොහෙද ඔව් සෙප්ටෙම්බර් 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 ඕ නෝ සෙප්ටෙම්බර් ඉන්දියාවේ වගේවා කොම්බෝ ඔයාට මේ කණේ අමාරුවක් එහෙම තියෙනවද සෙප්ටෙම්බර් කියන්නේ වගේ ඔව් ඔව් කියපන් බං. උඹ මාර කැදී ඔව් මම මොකෙද කොහොම හරි ඒ vlog එක තියෙනවා එන්න. අපි ඒක ඔයාලට බලන්න පුළුවන් වෙයි. ඕක අමාරුද බං පිස්සු ඕක මුන් බලපන් මම අපි ගෙදර යනවා වගේ ඔය ස්ක්‍රිප්ට් ඔය බ්‍රෝජෝස් වයලන්ස් ඒ කියන්නේ උඹ හිතපන් තුන් හිස් කළ ස්ක්‍රිප්ටඩ් වෙන්න තර අපි ස්ක්‍රිප්ට් එකක් ලියාගෙන කැලේට ගිහිල්ලා මචං උඹයි මායි කවි එකතු වෙලා ෂූට් කරන්න මචං දැන් මම මෙහෙම කියනවා අපි මේක ගමු බ්‍රෝ මේක සෙන්ස් එකක් නැහැ හරිද ඒක මාතුමාවට වෙනම ස්ක්‍රිප්ට් එකක් ලියන් ගියා දැන් මෙහෙමනේ මචං ඕගොල්ලන්ට ලේසියෙන් නගින්න පුළුවන් එක අපිට අමාරුයි ඉතින් අපිට කරන්න දෙයක් නැහැ ඉතින් ඒකට දැන් ඔයාලා සයිස් අඩෝ සැක්ෂම් අපිට මේක වෙන්නේ නැත්නම් හරි ඒක සයිස් අඩුවන මේක දැන් මේ මේන් කැම්පේන් අර 8 එකකින් නෙවෙයි ඔව්. 10ක් විතර ඔව් අඩෝ ඉතින් අයියරි භාගයක් උඹ
කිව්වට මම ජිම් යනවා බොයිස් මගේ weight එක කිලෝ 13ක් අඩුයි. ඔව් දැන් යනවා 3 ඉස්කල කියපු කාලේ නෑ. ඔව් 3 ඉස්කල කියපු කාලේ නෑ. තොනිස් ගල යන කාලේ අඩි දෙකට කීයද දුමුදු විනාඩි 5යි. යාළුවෝ. මෙයා හම්බුනේ කවුද? මිස්ටර් බීසුයි අයිෂෝ ස්පීඩුයි අපි හම්බෙන්න ආයෙ වගේ දා. ඔව් මිස්ටර් බීස්ට් අයිෂෝ ස්පීඩ් කොහොමද ඉන්නවා? යාලා කොහොමද යාළුවෝ? ඒ කියන්නේ මිලියන 400 ගහපු වෙලාවේ මචං උඹ කියන්නේ මිලියන 400 බාස්පත ගෑනේ. ඔව් ඒ කියන්නේ මිලියන 400 ගැහුවා. මේ රාජු පුකියරේනේ. ඔව් මිලියන 400 ගහපු වෙලාවේ මට කෝල් එකක් කරගෙන ශාරද් මම ඔබට මුලින්ම කියන්නේ thank you මං කියලා. සිංහලෙන් කිව්වේ. මිස්ටර් බීස්ට්. ඔව් මුට කතා කරන්න ඕනේ නේ. ඔව් මිස්ටර් බීස්ට් විමයි අම්මා. මේ කියන්නේ එක යාළුවෝ. මට පයිය වෙන්න ඕනේ. අයිෂෝ මිට්. අයිෂෝ මිට්. අඩෝ ඌ වැරදිව ස්ට්‍රීම් එකේ පෙන්නනවා මට අතරම පෙන්නනවා. ආදරේට වගේ. ලොකුයි බා. බ්ලැක් නේ බං. BBC. මේ මම මිනුක ගැන ඇත්තටම හිතේ තියන්නේ ඌ ඇත්තටම ට්‍රැක් බං. පකේ බං. ඌ පාඩ හරිනවා. ඔව් ඒ කියන්නේ අපි අපේ සෙට් එකේ පඩාරින 3 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් රහසිගතයි. අපේ සෙට් එකට අපේ එක්කෙනෙක් රහසිගතයි. අනික් එකට ඒ කියන්නේ අනික් අයිය මරින්නේ බෑ. අනික් කෙනා ඉෂිනි. එයා තමයි ගඳ එන්න මේක ටයිම් කරගන්න බැරුව මාට් වෙන්න යවන කෙනා. ඉෂිනි කතාව ඔයාලා දන්නේ නැත්නම් පළවෙනි Q&A එක බලන්න ඔයාලා දැනගන්න පුළුවන් ඉෂිනි මගේ සුනකයාටයි පටියකටයි බ්ලේම් කරා යා පූම් යවලා. අනේ බොරු. බොරු නෙවෙයි ඇත්ත. ඇත්ත. මෙයාලා කියන්නේ බොරු. ඇත්ත කියන කටිය අත උස්සපන්. බොරු කියන කටිය අත උස්සපන්. පිළිගත්ත ඇත්ත ජයග්‍රහණය කරා. අනික මිනුකගේ සයිලන්ට් ඒවා තියෙනවා. හරිද? ඔව්. ඒ කියන්නේ ඌත් එක මෙහෙම ඉන්නවා එකපාරටම ගෑස් එකක් එනවා. එකපාරට මම යනවා ඊට තමයි ගඳ හොයන්නේ. ඔව්. ඌ ඉන්න පාරේ දැන් බං අඩුම දැන් අපිට එහෙමයක් වුණා අපිට පොඩ්ඩක් කොන්ෂියස් ඔව් මූ අඩුවන කිමුවක් හරි යන්නේ. මම මචං කවර් කරන්න හරි හදනවා. ඌ බලන්නකො මං ඒකට. අඩු නෑ උගේ සද්ද. මම එක දවසක් කවර් කරා හරියට. ඔව් එක දවසක් කවර් කරා. මට මීටරේ. ඒක සිංගුන් නෑ නෑ සිංකුන් නැත්ත නෑ මෙහෙම උනේ බං. දැන් මම නෙවෙයි අදාළ පුද්ගලයා කිව්ව මචං හදිස් ගාලා ඇව්වා. ඒකත් එක්කම අදාළ එක සිං කරලා ඇව්වා. එකම දේ උනේ රයන් මෙහෙම මෙහෙම ඉඳගෙන හිටියේ. අරෝ මෙහෙම හිටියේ. ඒතකොට ස්ටීරියෝ එකේ සද්ද දෙකක් තියෙනවා. මූණට යවන්නේ කොහොමද බං මෙහෙම ඉන්න එකාගේ මෙහෙම හිටියාම තේරුණා මෙහෙම ඉන්න එකක නියම. දැන් මෙහෙම නිදාගෙන ඉන්නේ අදාළ කියවුව මිනිස්සයා. ඔයා නිදාගෙන හිටියේ. උඹ හිටපන්කෝ. මම මුගේ මෙහෙම බඩේ 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 පස්සේ බඩේ බඩේ නෙමෙයි බා ඌ දැන් මේව අහලා සාරත් තමයි මේ අම්මා. ඉතින් සාරත් ඉබඩේ. බල ඔක්කොම දීලා මං තියාගන්න ගිහිල්ලා මම හිතන්නේ ජීවිත කාලේ මේ පොඩ්කාස්ට් එක අන්තිම එක උඹලගේ ෆස්ට් ක්‍රෂ් එකේ ස්ටෝරි මමත් කියන සමාජ මාධ්‍යයට පළවෙනි මම මගේ ස්ටෝරියෙන් පටන් ගන්න. හරි දිවස උඹලගේ ඒවා කියන්න බලන්න. මගේ කතාව උනේ ඒ නෙමෙයි බා ඊට කලින් ඒවා තිබ්බා. මේක මේ හිතන්නේ මේක දාන්න එක තමයි කතාව කියලා. අනේ ඵලය ගන්න මම 6 පන්තියේදී. හරිද? එයාත් ඒ වයසේමයි. හරිද? මේ කියන්නේ මම බැලුවා බං ඇලඩීන් කියලා ෆිල්ම් එකක් තියෙනවා හින්දි ෆිල්ම් එකක්. ඒකේ ජැක්ලින් ඉන්නවා. මට දැනෙන්න ගත්තා මචං ඒ ගෑන් ළමයාගේ ජැක්ලින් කියලා. හරිද? ඒ කියන්නේ ඒක නිකන් ගොංකම තමයි කොහොම හරි මගේ යාළුවෙක් මම යාට කැමැත්තක් ඇති වුණා. ඒක ඉතින් දිගට තිබ්බා. 6 7 8 9 10 11 විතර නේද 11 පන්ති වෙනකම් ඕක තිබ්බා. ඒ 11 දී කොහොම හරි අදාළ දරුවට ගෑන්ලු පිරිමි ළමයි සෙට් වුණා. ගෑන්ලු පිරිමි ළමයි සෙට් වුණා. මම මොකට හරිම විශ්වාසයෙන් හිටියේ. ඒ කියන්නේ මම ක්‍රෂ් එකකින් හිටියේ මම කවදාවත් කිව්වේ නෑ මොකද මම පුසි වෙච්ච හින්දා ඒ කාලේ එයාට පිරිමි ළමයෙක් සෙට් වුණා. ඉතින් මම හරිම වේදනාවෙන් හිටියේ. දවසක් මම හිතුවා නෑ කමන්නේ නෑ පිරිමි ළමයා හිටියත් කමන්නේ මම කියනවා කියලා. සාමාන්‍ය මිනිහ කාස්කවුට් කරන විදියක් තියෙනවනේ බං. කාස්කවුට් කරන්නේ මේ
මම වට කැමති අපි ඩේට් එකක් යන දේ වගේ මොන හරි නහන්න මම කෙලින්ම I love you කියලා මැසේජ් එකක් මම හරිද මම දන්නේ නැහැ මම එච්චර දන්නේ නැහැ මම දැම්මෙත් අර නුගවෙල මේ අලුතින් ෆුඩ් සිටියේ තියෙන්නේ එන්නේ ඒ හරි දැම්මේ දාලිවල මම හැමම කැලෙන්ඩරේ මං ගාව අනිත් පරණ ෆෝන් එකේ තාම ඇති නෝට් එකක් දාගත්ත කැලෙන්ඩරේ අදාළ කෙනාගේ නම දාලා I love you කිව්ව දවස කියලා හරිද කොහමද කෙල්ල කිව්වා මට කොල්ලෙක් ඉන්නානේ නැත්තම් ඉතින් කතාව පිස්සු හුත්තෙක්නේ කොහමද ඒක තමයි පළවෙනි ක්‍රෂ් එක කතා වුණේ ඒක හරිම අසාර්ථක වුණ ක්‍රෂ් එකක් ඕ ලෙවල් වලට මම දැන් සතියක් දෙකක් වගේ තියලා හැබැයි මං හිතන්නේ ඒක 6 වසරේ තිබ්බ එක 6 වසරේ තිබ්බේ මට අවුටු හරිද ඒක දඩ ක්‍රෂ් එකක් කොහමද ඒක නිකන් ඒක තමයි මං හිතන්නේ මේවා වෙච්ච එක අසාර්ථක ප්‍රේමය තුල තමයි ආදරේ තියෙන්නේ ඒක පාර්ශ්වික ප්‍රේමී වුණත් ආදරේ කියන එක දැනෙන්න පුළුවන්. ආදරේ කියන්නේ හදවතට කතා කරන්නේ. උඹ පාලෙන් ක්‍රෂ් එක. නම කපමු. අර දුවන එක්කෙනාද? මේ පළවෙනි එකද? ඔව්. සිරාවට? මොම්මද සිර? දැන් ඒක මෙහෙම. ඒ කියන්නේ දැන් මුලින්ම අපේ පොඩි කාලේ ඔය හය පන්ති විතර අපේ ක්ලාස් එකේ නම් දාන්න බෑ. නෑ නම් කිව්වට කමන්නේ මම බීප් දාන්න. ඒ කියන්නේ ක්ලාස් එකේ උඹත් ගියා දුමියත් ගියා. ඔව් මම පස්සේ අනිත් එක නේ. නෑ මම මූ අර ප්ලේන් එක ඩෑන් කරනවා වගේ මං අත්තරේ මෙයා ගන්න කියන කතාව කියන්නේ. හරි කොහමද ඒ කියන්නේ ඒ කාලේ ක්ලාස් ආවා. ඒ කියන්නේ මම දැකලා තිබ්බා. දැකලා තිබේ ඒ වුණාට ඒ කාලේ මොකුත් ඒ කාලේ තඩින්නේ නෑ. ඒ කාලේ කැතහින්ද අපිට. ටිකක් මහතයි. ඊට පස්සේ අවුරුදු ගානකට පස්සේ ඒ කියන්නේ මං ජිමි 2023 විතර මම ඒ දවසේ 23 ජිම් එකට ආවා. ඒ කියන්නේ මගේ පළවෙනි අතට නිකන් අර ලව් ස්පාක් එකක් ආවා පළවෙනි කියලා. එයා. ඒ කියන්නේ දැක්කම නිකන් අම්මෝ ගමන් හිත වැදුනා. දැන් මොකද උනේ උඹට සෙට් වුණාද උඹ කතා කරාද උඹ කන්ෆෙස් කරාද I love you කිව්වද මං වගේ බූරෙක් වගේ නෑ. ඒ කියන්නේ මම try කරා එකක් ඒ කියන්නේ ජිම් එකට ආවා ඒක ජිම් එකේ කතා කරා ඊට පස්සේ මං වාට එන්න සපෝට් දෙන්න. හරි මේ ඊට පස්සේ මැසේජ් කරා කොහමරි අපි මම ඒ කෙමිස්ට්‍රි ක්ලාස් ගියා කෙමිස්ට්‍රි ක්ලාස් එක. ඒතකොට දන්නවා මං කවුද කියලා. හරි. කොහමරි ඒ කියන්නේ ඒ ලෙවල් ඉවරනාට පස්සේ ආයෙ ජිම් ආවෙත් නෑ. ඊට පස්සේ කෙලින්ම ඒක නැති කරා. අප්‍රකාශිත ආදරය සමහර තැන්වල ජීවිතේ තවමත් හැංගිලා තියෙනවා. උඹ කවුද? මයි නෑ නම දන්න බෑනේ. නම කියපන් ඕන්න කපමු. ඔව් ඒ කාලේ මතක නැද්ද බං? ඒක තමයි මම ගැම්මෙන් කියන්නේ. කවුද? දැන් එයා ඒ කියන්නේ මෙයාගේ ක්‍රෂ් එක දැන් බැඳලා කොල්ලත් එක්ක ඉන්නවා අපි දැක්ක දවසක් වීල් එක ඉන්නවා. ප්‍රෙග්නන්ට් නේ? නෑ. අන්නේ බෑ. ප්‍රෙග්නන්ට් කවුවා කැලන් ඉන්නේ ඒක. හරි. සුදහුත් මම වෙලා කිව්වේ නෑ මම දන්නේ නෑ කියලා කිව්වේ. ආ. මම ගිහිල්ලා බඩ බලන්න කියලා. හරි කොහොම හරි කියපන් කතාව. එයාගේ හිත උදේ දන්නේ නෑ. ඒ කාලේ උඹලා දෙන්න අපෝට් කරේ මතකද ඒ විදිහට ක්ලාස් කරලා. මගේ නංගිගේ යාළුවෙක් හිටියා. ලස්සන කෙල්ල. ඊට පස්සේ කොහොම හරි දැන් මට ක්‍රෂ් එකක් ආවා. මැසේජ් කරලා දිනවා ඉස්සර. ඊට පස්සේ ඒ කාලේ ඔලුවල ක්ලාස් කාලේ ගොල්ලෝ එහෙම කිව්වා ඔබට ඕක සෙට් කරගන්න වෙන්නේ නෑ බං අරගයි මේකයි කියලා. මම කොහොම හරි ඒක සෙට් කරගත්තා. Motivational stories. Oh, try and try. One day you can fly. Fly. One day you can. අවසරේ ඉඳන් තිබ්බේ කෙනෙක් ඒක අර අබුබකර්. ඔව් අබුබකර්. මේ නෑ ඊට පස්සේ බලන්නේ ඒක පුෂ් කරේ හන්දේ මේ ආස්කවුට් කරපන් මට මතකයි රවින්දව මගේ සෙරප්පු දෙක දෙන්න නේද උඹට සෙරප්පු දෙක දෙන්න උඹ ආස්කවුට් කරේ නැත්තම් කියලා. බලන්න වාස්තව කරන්නේ. ඕනේ ආස්කවුට් කරා ඊට පස්සේ කියවා I'm not ready for relationship කියලා. හා කියවා. ඒක හැම නියදුනා. අනංගර සුදු පාටට බෝලේ. එහෙම තමයි මචං. ඒකත් එක්ක ඇත්ත බලන් ගියාම දැන් අරුව අතෑරියාම මේ බහුතරයේ පළවෙනි ක්‍රෂ් එක සාර්ථක කරලා නේද? පළවෙනි මැච් එකේ සෙන්චරි ගහන්න නෑ මිනිස්සු. මම ගැව්වට. මට මතක නෑනේ තියෙන්න ඕනේ තාම. අර මේ අර එක තමයි මතක කියන්නේ අර අවුරුදු 40 විතර මිනිස්සයා. අයියා ඒක පළවෙනි එක නෙමෙයි මම. ඒක පළවෙනි එක නෙමෙයි. වැඩ කරපු එක්කින්. ඔව්. ඉතින් අවුරුදු 40 දී දැන් යාර 40 නෑ 30 ගණන්. හරි දැන් ඊ ගොඩක් ඒ ළඟදී නේ බං. ඒකද ෆස්ට් ක්‍රෂ් එක? ඊරණ ක්‍රෂ් එකක් දැල්නේ. එහෙනම් පිරිමින්ට ගියානේ මොකටද? නෑ මං කියන්නේ ඩීප් ක්‍රෂ් වගේ. ඩීප් ක්‍රෂ් විදාගෙන සෙමි ක්‍රෂ් උඩ ෆයිනල් මෙතන තියාගෙන මූ එක දවසකට ගහනවා. මූ චුට්ටක් ක්‍රෂ්.
මිඩල් ක්‍රෂ් ඩීප් ක්‍රෂ් ෆ්‍රෙන්ඩ්ස් ඔන් උඹ කවුද පළවෙනි crush එකද? ආ. විද්‍යාර්ථක අයියා කෙනෙක්. රගර ගහපු එක්කෙනෙක්. ඒ කියන්නේ වයි ආයි සෙට් වුණාද නෑ සෙට් උන්නේ නෑ මාස දෙකක් තුනක් කතා කර කර ඉන්න ඊට පස්සේ තමයි මට අර සෙට් උනේ. එතකොට ඒකේ බොරුව නෑ නෑ කෙලින්ම ක්‍රීඩාව මාරු කරා නෑ ක්‍රීඩා නෑ එහෙම නෙමෙයි මාස 5කට 6කට පස්සේ මට අයියව සෙට් උනේ. පටලට බෝල දෙන හරියන්න ගහනවා මේ හරියන්නේ එයා දැන් බඳින්න දෙකකට ලබනවට දෙන්නේ. තාම හොයලා බලනවා තාම නෑ නෑ අපේ අපච්චිලා ගමේ යා. හරි එහෙනම් රටින් අර ලීරනවා මේ කට්ටියට වැදිලා මේ එපිසෝඩ් එක මෙතනින් ඉවරයි ඊළඟ එපිසෝඩ් එක දැන් අපි ෂූට් කරනවා ඒ එපිසෝඩ් එක අපි හම්බෙමු ආදරේ බයි කියපන් බයි